Hi guys, welcome back to my YouTube channel. ඉතින් කාලෙකට පස්සේ මම අද ඔයාලට අරගෙන ආවා Shein එකේ unboxing video එකක්. අපි බලමු මොනවද මම ඕඩර් කරලා තියෙන්නේ කියලා. කොහොම කියනවා නම් මේකේ තියෙන දේවල් ගොඩක්ම මගේ චූටි බබාට තමයි ඕඩර් කරේ, මට නෙමෙයි. අපි බලමු කොහොමද ඇවිල්ලා තියෙන දේවල් ලස්සනයිද. අපි බලමු එන්න. තමයි මම මේක ඕඩර් කරලා දැන් සති දෙකක් විතර වෙනවා. මම අද ගෙදරින් ගිහලා මට මේක ඇවිල්ලා තියෙනවා. මට ඒක ඉවසිල්ලක් නෙමෙයි කාරිකම් මාළු මේක ඉන්නත් බලන්න. බලමු. Frog එක මම බබාට දැම්මා. මේකේ කලර්ස් දෙකක් තිබුණා ළමයි. සැලුයි. Oh my god, very cute. ඔන්න වගේ ෆ්‍රොක් එකක් තමයි යාට තිබුණේ. ඉතින් මේක යාට ෆිට් උන් කරලා බලන්න ඕනේ. මම හිතන්නේ මේ සයිස් ඔක්කොම යාට ඇති. යාට ෆිට් උන් කරන්න ඕනේ. ආවම මෙන්න මේ ගවුම එච්චර ගානක් උන්නේ පොඩි ගණන්ම වාගයකට තමයි මේ ගත්තේ ඩිස්කවුන්ට් තිබිලා ළමයි. ඒක ආසාවෙන් ඕඩර් කරේ මේ කිට් එක. මේක පොඩි ෂෝට් එකකුයි සහ ඒකට බ්ලවුස් එකකුයි. බලන්න කියලා. තමයි හරිම ලස්සනයි ළමයි. ඔන්න ඔය විදිහට තමයි එයාගේ টොප් එක තියෙන්නේ. එතකොට මෙන්න මේක තමයි ෂෝට් එක. ඇත්තටම හරි ලස්සනයි. මේ පාට බබාට හොතට මැච් වෙනවා. මම හරි ආසයි මේක ඕඩර් කරේ යාට. මට මේ වන්දලා බලනකන් යාට ඉවසිල්ලක් නැහැ. බලන්නට බබාලා තමයි ඉන්නට මේ මම ඕඩර් කරන්නේ අම්මලාටමයි. මෙන්න මේක ස්පෙෂලි මම ඔයාලට කියන්න ඕනේ ළමයි. මම මේ විදිහ එකක් මම හිතන්නේ මම දැකලා නැහැ කලින් ෂොප් වල එහෙම ඔය shopping කරන්න ගියාට එහෙම දැකලා නැහැ. ඉතින් මම මේ ආසාවට තමයි මේක දැම්මේ යාට. බලන්න මේක ඇත්තටම හරිම ලස්සනයි. ඒක අනකොමන විදිහට තමයි මට හිතුනේ. ඒකෙන් හින්දාම තමයි දැම්මේ. ඒක ෆ්‍රොක් එකක්. හැබැයි ඒක ට්‍රවුසර් එක පොඩි ෂෝට් එකකුත් තියෙනවා ඒක ඇතුලේ. මෙන්න මේ බලන්න ළමයි. ලස්සනයි. බලන්න මේ ඩිසයින් හරි ලස්සනයි. එතන තියෙන පොඩි ෂෝට් එකක් කියාට ඇති. ඔන්න ෆ්‍රොක් එක දැම්මම මේකත් මං ආසම කලර් එකක් බබාට අඳින්න. ඒකත් හරි ලස්සනයි. මේ වගේ සිංගල් කියුට් ෆ්‍රොක් එකක් තමයි ඒක. මෙහෙම ලස්සනයි ඇත්තටම. මේ කිට් එක නම් මම බබාට ගත්තට මම ඕඩර් කරාට වැඩි ලොකුවට තමයි ඇවිල්ලා තියෙන්නේ. මම හිතන්නේ ඒක යාට ෆිට් ඔන් කරන්න බෑ කියලා තමයි. හැබැයි මේක මැටීරියල් එක හොඳයි ළමයි. මේකේ සෙට් එකේ මම හිතන්නේ පීසස් 6ක් තියෙනවා. මැටීරියල් එක හොඳයි. නමුත් මේක පොඩ්ඩක් විතර ඒකේ සයිසස් චේන්ජ් වෙලා තමයි ඇවිල්ලා තියෙන්නේ. ඉතින් මේක මට දැන් ගත්ත එකක් නෑ කියලා මම හිතනවා. වතුර බොටල් එකක් ගන්නවා. ඒක මිලිලීටර් 330ක් විතර වෙනවා. හරි ලස්සනයි.
ක්ලාස් යන්න මගේ හිතට දැනෙන්නේ. ස්ටිකර් දෙකක් තියෙනවා. මම හිතන්නේ ඔය පබලට කනෙක් තැනකින් අල්ලගෙන ග්ලූ ස්ටික් එකක් තියෙන ලස්සනයි කියලා. ඕනනම් විදියා. මම දෙකක් තුනක් තියෙනවා. අප බලමු. චූටි ස්ටිකර් එකක් උත් කියලා මේක එයාට ඩබල් ස්ටිකර් එකක් තියෙන එකෙන් කරන්න පුළුවන් මේකේ මේ වෙන වතරමක් මේ වගේ පොඩි ස්ටිකර් එකක් ලොක් කියලා මේක නම් මොකක්ද බොටල් එකක් වගේ තමයි වතුර තියෙන කලයක් වගේ බනනා ගෙඩි ටික මෙන්න මේ ස්ටිකර් ටික බොටල් එකට අලවන්න තමයි තියෙන්නේ මේකේ වතුර මේ පැත්තකින් ඒවා ඇලෙවුවම හරි ලස්සනයි. මේ කියුට් බෝතලේ ඒකත් යාට. මෙන්න මේක හරි වැදගත් දෙයක් තමයි. මම මේක දැකලා වැඩේ පොඩි ගානක් දෙකක් ගන්න. මේක හොඳයි පොඩි ළමයිට දත් මදිනකොට දිව මදින්න පාවිච්චි කරන බ්‍රෂ් එකක්. ඉතින් මේ බ්‍රෂ් එක හරි සොෆ්ට්. ඒක හරි හොඳයි. ඒක මම දෙකක් තමයි දැක්ක බවාට තමයි. මේ මගේ බබාගේ ආසම දෙයක් තමයි මේකේ තියෙන්නේ. හතරක් වුණා නම් තුනක් මෙන්න කුනාෆා චොක්ලට් එක ඉතින් මම අද මම හිතන්නේ 2500ක් වගේ පොඩි ගානකට තමයි මේක මට හම්බුනේ. මේක ඩිස්කවුන්ට් එකක් තාලා තිබිලා try කරලා බලමු. මේකත් කොහොමද කියලා මොකද ඩුබයි චොක්ලට් කියලා චොක්ලට් වර්ග ගොඩාරියක් තියෙනවා. ඇත්තටම ඒගොල්ලෝ එක එක ප්‍රයිස් වලට ඒක දෙනවා. ඒකේ ඔරිජිනල් චොක්ලට් එක අපිට ගන්න හම්බෙන්නේ බොහොම කලාතුරකින්. මේ ඇත්තටම ඔරිජිනල් ඒවා නෙමෙයි මේවා. මේ ඇත්තටම ෆේක් ඒවා තමයි. ඒ උනට try කරලා බලමු. මම ඔරිජිනල් එක කෑවා. හැබැයි ඒක මට වීඩියෝ එකක් නෙමෙයි වීඩියෝ ක්ලිප් එකක් ගන්න බැරි වුණා. ඒක හරිම රසයි. මේක ටිකක් ගන්න මේක ලොකුයිත් එක්ක මේක බලමු try කරලා. මේක කුනාෆා එක කොයි විදිහට තියෙන කියලා බලමු. ඊදස්ලා හැමෝම කැමති මේක කන මෙන්න මේ විදිහට වාර එක උල් වලින් අතර තියෙන්නේ. මෙන්න මේ විදිහට තමයි ඒක ඩිසයින් වෙලා තියෙන්නේ. ඉතින් මේක මැද්දට කුනාෆා දාලා හදලා තියෙන බලන්න එක හරි රසයි. පොඩි කෑල්ලක් ගන්න. ඔයාලට ඔරිජිනල් චොක්ලට් එක වගේ නෙමෙයි ඒක මම වලතුන මේ බලන්න. මේකට ගොඩක් ලස්සන ග්‍රීන් කලර් එකක් ඒකේ තියෙන්නේ. මම කලින් කාලා තියෙන චොක්ලට් එක. මෙන්න මේ විදිහයි චොක්ලට් ටික දාලා තියෙන කුනාෆා මේකේ දාලා තියෙන විදිහ කාලා බලමු. මම හියා it's okay. අරකට ටිකක් රසයි හැබැයි එදා මං කාපු එක තරම් නම් රස නැහැ. ඉතින් ඔන්න ඔහොම තමයි අද දවසේ මගේ වීඩියෝ එක අවුල කරන්න යන්නේ. ගිහිල්ලා එන්නම්. මම ඔයාලට මතක් කරනවා මගේ වීඩියෝස් බලන්න කැමති අය ලයික් කරන්න, ෂෙයා කරන්න, කමෙන්ට් කරන්න. මතක ඇතුව නැවත මම වීඩියෝ එකක් දැම්මම ඔයාලට ඒ සැනින්ම බලන්න නම් බෙල් බටන් එක ක්ලික් කරලා තියන්න. සබ්ස්ක්‍රයිබ් කරන්න අමතක කරන්න එපා. ගිහින් එන්න. ඔයාලා හැමෝටම සුබ දවසක්. බයි.